මචං මං අද කතා කරන්නේ සිගරට් ගැන. නිකමට හිතලා බලපන්. සිගරට් වෙනුවෙන් ඔබ වියදම් කරන සල්ලි වලින් ඔබට කිසිම යහපතක් නෑ කියලා මේ වෙනකොට ඔබ හොඳාකාරවම දන්නවා. ඔබ වියදම් කරලා ඔබ බොන සිගරට් එකකින් උඹේ සෞඛ්‍යයට නරකක් මිස හොඳක් වෙන්නේ නෑ කියලා තුඹ දන්නවා. සරලවම කිව්වොත් සිගරට් කියන දෙයින් ඔබට කිසිම හොඳක් ලැබෙන්නේ නෑ වගේම නරකක් විතරමයි වෙන්නේ කියලා ඔබ මේ වෙද්දි හොඳාකාරවම දන්නවා මචං. අනික උඹට ස්ට්‍රෙස් නිසා සිගරට් එකක් ගැහුවට පස්සේ ඒ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවද? නිකමට හිතලා බලපන්. සිගරට් එකක් කීයක් වෙනවද? 100ක්, 105ක්, 160ක්. දවසට උඹ සිගරට් කීයක් බොනවද? උඹ ඇඟට ලෙඩ දාගන්න උඹේ සල්ලි උඹ කීයක් වියදම් කරලා දානවා දවසට? නිකමට හිතපන්. යෝගට් එකක් කීයක්ද වෙන්නේ? 70ක්, 80ක්. වතුර බෝතලයක් කීයක්ද වෙන්නේ? කෙසෙල් ගෙඩි දෙකක්. ඔය සිගරට් ගන්න කඩේම තියෙනවා යෝගට්, කෙසෙල්, වතුර බෝතල්. සිගරට් එකක් ගන්න කඩේට ගියපු උඹට උඹේ ඇඟට ගුණ දෙයක් ගන්න වෙනුවෙන් කරන්න තියන්නේ පොඩි දෙයයි. ඔබම හිතලා බලපන්. ප්‍රොසෙස් එක තමයි නිකෝටින් නිසා ඩොපමින් ස්‍රාවය වෙනවා. උඹ සිගරට් එකක් මුලින්ම බිව්ව දවසේ ඩොපමින් ස්‍රාවය වෙලා උඹේ මොලේට යනවා. හරි මූට මේ දේ කරාට පස්සේ සිගරට් එකක් බිව්වට පස්සේ ඩොපමින් ස්‍රාවය වෙනවා. ඒ කියන්නේ සිගරට් බොන දේ බොනවා කියන එක මූට හොඳ දෙයක්, මූට සතුට ගේන දෙයක්, මූට මාර ආතල් එකක් ගේන දෙයක්. ඒ නිසා මොලේ නිතරම කියනවා ඩොපමින් ස්‍රාවය කරන්න ඕනාම පලයන් ගිහිල්ලා සිගරට් එකක් බීපන්. ටිකෙන් ටික කොහොම ගිහිල්ලා අන්තිමට උඹට සිගරට් බොන එක පුරුද්දක් වෙනවා. උඹ හිතනවා උඹ මේකට ඇබ්බැහි වෙලා කියලා. නේ උඹ හිතනවා උඹට ඒක ඇබ්බැහි වෙලා උඹට ඒක නවත්තන්න තරම් උඹේ හිතේ හයියක් නැහැ කියලා උඹ හිතනවා. මෙහෙම කරපන්. සිගරට් එකක් බොන්න හිතුණු වෙලාවට හොඳ හුස්මක් ගන්න. වතුර වීදුරුවක් බීපන්. වතුර වීදුරුවක් නැහැ කියලා වතුර නොබී ඉන්න එපා උඹ දැන්. වතුර වීදුරුවක් නැත්නම් වතුර උගුරු දෙකක් හරි බීපන්. ඊට පස්සේ විනාඩි 10ක් ඉඳපන්. මුකුත් නොකර විනාඩි 10ක් ඉඳපන්. මේ විනාඩි 10 උඹට සෑහෙන්න වටිනවා. මොකද ඩොපමින් නිදහස් කරන්න ඕන වුණාම ඔබේ මොලේ ඔබෙන් සිගරට් එකක් ඉල්ලලා විනාඩි 10ක් විතර බලාගෙන ඉන්නවා. ඒ දේ මොලේට දෙනකම්. උඹ ඒ දේ විනාඩි 10ක් ඇතුලේ නොදුන්නොත් උඹ ඒ මොලේ අදහස උඹේ මොලේ ඒ අදහස අතෑරලා ඒ වෙනුවට වෙන දෙයක් තෝරලා ගන්න මොලේ උඹට chance එකක් දෙනවා. ඒ වෙලාවට සිගරට් වෙනුවට වෙන මොන හරි උඹ ගනි. මට උඹට ලොකු විද්‍යාත්මක දේවල් කියලා මේ දේ මහා සංකීර්ණ දෙයක් කරන්න ඕන කමක් නැහැ. ඒ තේරුම් ගනි සිගරට් නවත්තන්න අමාරුයි වගේ දැනෙන්නේ උඹේ හිතේ හයිය නැතුව නෙමෙයි. උඹ ඒකට ඇබ්බැහි වෙලා නිසාවත් නෙමෙයි. උඹේ මොලේ ඒ දේට පුරුදු වෙලා උඹ ඒක පාර නෙමෙයි සිගරට් එකක් බොන්න පුරුදු වුණේ යම් කිසි රටාවකට. ඒ වගේම උඹේ පුරුද්ද නැති කරගන්නත් ඕනේ යම් කිසි රටාවකට. ටිකින් ටික මොලේ පුරුදු කරගන්නේ සිගරට් නැතුව ජීවත් වෙන්න. ඉඳලා බලපන් උඹට කොයිතරම් නැවුම් බවක් දැනෙවිද කියලා, කොයිතරම් ශක්තියක් දැනෙවිද කියලා. ඒ දේ විඳලා බලපන්. අදම පටන් ගනි. සිගරට් නැති ජීවිතයක හුරු වෙන්න ඔබ අදම පටන් ගනි. ඔබ හරි පාරට යන ගමන් ඔබේ යාළුවත් හරි පාරට ගන්න මේ වීඩියෝ එක උන්ට ෂෙයා කරපන්. අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. අපිට පුළුවන් ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න. අපේ ජීවිතේ අපිට තේරෙන විදියට හදාගන්න අපිට පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගනි. මේ වගේ වටිනාකමක් තියෙන වීඩියෝ එකකින් ආයෙත් අපි එනවා. තවත් වීඩියෝ එකකින් එනකන් පරිස්සමට ඉඳපල්ලා. ඒ වගේම කරන හැමදේම උඹලගේ උපරිමයෙන් කරපල්ලා. සහ ඒ හැමදේම උඹලගේ හිතන පතන විදියටම සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්කම ලයිෆ් ගයිඩ් අපි ගිහින් එන්නම්. උඹලට සුබ දවසක්.